කරුණාවයි කරුණාවයි වදින්න යන මේ නදේට සුමන සමන් දෙවි පිහිටයි වැඳලා බහින මේ නඩේට වැඳලා බහින මේ නඩේට ආයිබෝවන් උතුම් සුරරද සමන් දෙවියන් සුරකින ශ්‍රී පාදස්ථානයේ වන්දනා කරන්න අපි අද යන්නේ සදගල තැන්න හරහා. මේනි නඩේගුරා මිලාන් රංගන සිහාන් සසිඳු ගයාන් අපස් දෙනා තමයි වන්දනා කරන්න යන්නේ. ඉතින් කාට හරි රාජමලයේ සදගල තැන්න හරහා යනවනම් කොළඹ ඉඳන් ඔන්ලයින් බස් එක බුක් කරන්න පුළුවන් 60 දක්වා. කොළඹ ඉඳන් 60 වලට ඇවිල්ලා ආය 60 ඉඳන් එන්න ඕනේ මස්කලිය ටවුන් එකට. මස්කලිය ටවුන් එකේ දැන් අපි උදේ වෙලාව 9යි දැන් වෙලා මේ වෙනකොට. මස්කලිය ටවුන් එකේ ඉඳන් රාජමලයේ වත්තට යන්න 11:45ට බස් එක තියෙනවා. අපි contact numbers යටින් දාන්න විස්තර ගන්න ඕන වුණොත් බස් එකේ contact අපිට සමහරට හම්බ වෙයි. අපි උනත් contact numbers යටින් දාන්න. මස්කලිය ටවුන් එකේ ඉඳන් රාජමලයේ වත්තට යන්න. ඉතින් අපි ඊයේ ආවේ රෑ 10ට විතර කොළඹ 60 බස් එකේ. ඒ 60 බස් එකේ වල තමයි උදේ මස්කලිය නගරයට ආවේ. ඔයාලා කවුරු හරි සඳගල තැන්න මාර්ගෙන් සිරිපා කරුණා කරන්න ඉන්නවා නම් ඔයාලට තියෙන පහසුම විදිය තමයි රාත්‍රී බස් රථයෙන් කොළඹ 60 හෝ මස්කලිය නගරයට එන එක. ඉතින් මස්කලිය නගරයට ආවට පස්සේ රාජමල්ලේ බස් එක තියෙනවා උදේ 11:45ට. බස් එකේ රීදුරු මහත්මයාගේ අපි දුරකථන අංකය සඳහන් කරන්නම්. ඒ වගේම සාමාන්‍ය රුපියල් 300ක් වගේ මුදලක් තමයි ගන්නේ කෝවිල ළඟට. ඔයාලට කෝවිල ගාවින් ගමන ආරම්භ කරන්න පුළුවන්. මේ අද අපි ඇවිල්ලා තියෙන්නේ පයිපොංගල්. ඒ කියන්නේ අපේ ජනතාවගේ ප්‍රධාන උත්සවයක්. එයාලගේ සූර්ය දෙවියන්ට සූර්යයාට ගොවිතැනට මූලිකත්ව වෙලා කරන ප්‍රධාන උත්සවයක්. ඒකින් තමයි යාලා මේ යාලේ කඩවල් ඉස්සර මේ විදිහට සරසලා තියෙන්නේ. මස්කලිය ටවුන් එකේ දැන් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මේ BOC බැංකුව තියෙනවා. ටීබස් බැංක් එකේ තියෙනවා, කමර්ෂල් එක තියෙනවා. ඒ වගේම සතස තියෙනවා, ෆුඩ් සිටියකුත් තියෙනවා. ෆුඩ් සිටියකුත් තියෙනවා. ඒතර ඔයාලට අවශ්‍ය කරන බඩු ඔක්කොම මස්කලිය ටවුන් එකෙන් ගන්න පුළුවන්. අද උත්සව දවසක් කරත් අපිට කිසි ගැටලුවක් නැහැ. කැම තිබ්බා. දැන් බඩු ටික ගන්න ෆුඩ් සිටිය හරින ගමන් සතස හරින ගමන් වෙලා තියෙනවා අපිට 10 මාර විතර ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒකෙනාගෙන් බඩු වරගෙන අපි කතා කරමුනේ. මේ දැන් අපි ඉන්නේ මවුස්සා කැලේ ජලාශය ගාව. විශේෂ දෙයක් කියන්න ඕන ලක්ෂිතා මේ මවුස්සා කැලේ ජලාශය කියන්නේ ඇත්තටම මේ පරණ මස්කෙලිය ටවුන් එක. මේක මේ වතුර අඩු කාලෙට පේනවා කියනවා මෙතන මේ කෝවිලක් එහෙම තිබ්බේ පරණ නටබුන් තාමත් බලා ගන්න පුළුවන්. දැන් නම් වතුර අපි අර මේ වීඩියෝස් වල දැකලා තියෙන ෆොටෝස් වල නේද? පරණ කෝවිලක් එහෙම තියෙනවා මේ කලින් ටවුන් එක තමයි දැන් මේ ජලාශය කියලා තියෙන්නේ. දැන්
දැන් මස්කලින් අවශ්‍ය බඩු ටික අරගෙන රාජමල්ලේ බස් එක ගාවට දැන් මේ යන ගමන් ඉන්නේ. අන්තිම බස් එකේ ඉතින් පාමාට එකක් තියෙනවා ඒනම් මේට එකක්. ඔයාලට ඒන දවල්ට තියෙනවා එක මාට එකක් තියෙනවා. අයි දෙක මාට එකක් තියෙනවා. අයි තුන මාට එකක් තියෙනවා. අයි තියෙන්නේ අන්තිම තියෙනවා ඒන ගන්නවා හතර මාට එකක්. හතර ආදේශ පාට එකක් ගන්න. ඔයි එච්චරයි. ඊට පස්සේ ඔයාලා කවුරු හරි ඉන්නවා නම් පෞද්ගලික වාහනයකින් එනවා නම් සඳගල තැන්න හරහා සිරිපා කරුණා කරන්න. නල්ලතන්නි මාර්ගෙන් මෝහිනී ඇල්ල පහු කරනවත් එක්කම මුල්ගම හන්දියෙන් පහලට මරේ වතුයාය හරහා රාජමල්ලේ කෝවිල ළඟට එන්න පුළුවන්. එතනින් වාහන දාලා වලට සිරිපා කරුණා කරන්න පුළුවන්. මේ මාර්ගයෙන් ගමන් කරනකොට හරි ලස්සනට පරිසරය විඳින්න පුළුවන්. ගාඩ්මෝර් දිය ඇල්ල මරේ ඇල්ල ඒ ටික බලාගෙන වලට ගමන ආරම්භ කරන්න පුළුවන් වෙලාව හදාගෙන. බස් එක යන බොහෝ දෙනෙක් යන්නේ සඳකල තැන්න හරහා සිරිපා කරුණා කරන්න. රාජමලේ වතුයායට යනකම් පරිසරයේ තියෙන මේ රූප රචනාව අපිට වචනවලට පෙරලන්න අමාරුයි. දැන් මේ අපේ කණ්ඩායම හදන්නේ මේ පාරට පෙනෙන ගාඩ්මෝර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ල පෙනෙන විදිය ඔයාලට පෙන්වන්න. ගාඩ්මෝර් දිය ඇල්ල ශ්‍රීපාද කන්දට ආසන්න බැවින් ශ්‍රීපාද දිය ඇල්ල ලෙසද කට්ටිය හඳුන්වනවා. මේ දිය ඇල්ල ගාඩ්මෝර් වතුරේ පිහිටා ඇති බැවින් ඒ ගාඩ්මෝර් දිය ඇල්ල විදියට තමයි හඳුන්වන්නේ. මස්කෙලිය ජලාශය පෝෂණය කරන අනිත් දිය ඇල්ල මරේ දිය ඇල්ල ගාඩ්මෝර් දිය ඇල්ල සහ එකම උසකින් සමාන උසකින් මේ මරේ දිය ඇල්ලද පිහිටා තියෙනවා. අද හරි ලස්සන දවසක්. කලින් අපි කිව්වේ තයි පොංගල්. සෑම වසරකම ජනවාරි මාසයේ මැද භාගයේ සූර්ය දෙවියන් වන්දනා කරමින් මේ පවත්වනවා. ගොවිතැනෙන් ලැබෙන අස්වනු, කිරි සහ නව සහල් එක්කලා පොංගල් නම් මිහිරි ආහාරයේ උයන අතර එය උතුරා ඉහළට ගලා යාම සාර්ථකත්වයේ සහ සම්පතේ සරකුළු ලෙස මෙයාලා හඳුන්වනවා. ගෙවල් ඉස්සරහ වර්ණවත් කෝලම් රට ආඳින එක අපි මස්කලී නගරේ දැක්කේ. ඉතින් මේ අය අපි හැමෝටම කන්න දීලා තමා සිරිපා කරුණා කරන්න අපිව මෙතනින් පිටත් කළේ. මේ පාර මෙතනින් ගිහිල්ලා මෙතනින්
මේ අඩිපාර දිගේ මෙහාට යන්න තියෙන්නේ. අපි දැන් රාජමලේ වතුවෙන් බැහැලා මේ අපි දැන් පයි යන ගම වන සංරක්ෂණ බෝඩ් එක ගාට මෙතින් නම් මීටර් 500ක් තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. අපි ගිහිල්ලා බලමු කොච්චර දුරක් තියෙනවද කියලා. දේවාලිගාවෙන් ගමන ආරම්භ කරලා මීටර් 300ක් විතර ආවහම මෙන්න මේ පඩිපෙලින් උඩට යන්න පුළුවන් වන සංරක්ෂණ බෝඩ් එක ළඟට. අපි දැන් ඉන්නේ රජමලේ වතුයායේ අවසාන කෑල්ලේ ඉන්නේ. ඒතර මෙතනින් ඉස්සරහට තමයි අපි යන්න ඕනේ. මේ තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෝඩ් එක. මේ බෝඩ් එකෙන් පස්සේ අපි ඇතුල් වෙන්නේ සමනල අඩවියට. දැන් අපි කිලෝමීටර් 1.5ක් විතර දුර ආවා. ගමන් මහන්සිය ටිකක් නිවා ගන්න නැවතුනේ. අද දෙකී ඊළඟී අද දෙකී අද ලේට යන්නද තව තුනක් කරලා තියෙනවා. පැයක් විතර පැයක් නේද ලිස්ට් මේ දොළ පාරක් අහු වෙනද වතුර ගන්න වගේ පොඩි එකක් නම් තියෙනවා ඒක හරියට. ඒක දුන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. වතුරේ මොනක් තියනද? නෑ තියෙනවා. නෑ දේවියයි. මෙතෙන්ට හරි ලස්සනට සීමලුව පේනවා. අපිට සඳගල තැන්නට තව කිලෝමීටරයක් වගේ ප්‍රමාණයක් තමයි හිතන්නේ අපිට තියෙන්නේ. මේ අපි දැන් වන්දනා කරලා ඉන්න නඩ කියන විදිහට තව කිලෝමීටරයක් වගේ තමයි අපිට සඳගල තැන්නට තියෙන්නේ. මේ හරි ලස්සනට බලන්න මෙතන සීමලුව පේන විදිහ. රාජමලේ ඉඳන් අපි කන්ද එතින්න නගින්න ගත්තට පස්සේ අපිට මං හිතන්නේ කිලෝමීටර් 2ක් විතර කන්ද තියෙනවා. ඒ කියන්නේ කන්ද හොඳටම කිලෝමීටර් 2ක් වගේ තියෙනවා. ඊට පස්සේ හරි පහසුයි ගමන. ඉතින් දැන් කන්ද බහින්න තියෙන ඊට පස්සේ තනිතලාව හම්බ වෙනවා. මෙතන නම් ගමන පහසුයි.
අපිට දැන් හම්බුණා වන්දනා කරලා ආපහු වෙන නඩ කීපයක්. ඉතින් එයාලා කිව්වේ අපිට ඉස්සරහින් දිය පාරවල් කීපයක් හම්බ වෙනවා. එතකොට වතුර අපිට පුරව ගන්න පුළුවන්. වතුර පුරව ගන්න පුළුවන්. ඒවෙන් බොන්නත් පුළුවන්. බලමු ඉස්සරහින්. අපි සඳගල තැන්නට ලං වෙනකොට මෙතන තියෙන බෝඩ් එකත් එක්ක බොන වතුර ගැන බීමට සුදුසුයි මේ බොන වතුර කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. එතකොට අපේ වතුර බෝතල් හිස් වෙලා තියෙනවන අපිට පුළුවන් වතුර ටික මෙතනින් පුරවගෙන සඳගල තැන්නට යන්න. ජීවිතයේ මනුස්සයෙක්ට දකින්නට ලැබෙන දුර්ලභම දසුනක් සඳගල තැන්නට ශ්‍රී මළුව පෙනෙන විදිය. රෑ කෑමට නූඩල්ස් නේද? හරි අමාරුවෙන් පත්තු කරගත්ත ලිපත් තියෙනවා. දැන් වෙලාව 10ට කිට්ටුයි. කැම්පර් ඔක්කොම මස් කරගෙන සිරිපා කරුණා කරන්න හදන්නේ. විශේෂයෙන් කියන්න ඕනි ගේන පොලිතින් ප්ලාස්ටික් ඔක්කොම අරගෙන යන්න. අපි ඔක්කොම අරන් යන්නේ. ඉතින් සුමන සමන් දෙවියන්ගේ පිටයි කියලා ගමන ආරම්භ කරන්න හදන්නේ. මේ වගේ යාළුවෝ දෙන්නෙක් විතර හම්බෙනවා. සිරිපා කරුණා කර නඩත් එක්ක ඉහළට පහළට කරුණා කරනවා.
වන්දනා කරලා පහළට කරුණා කරන තව නණ්ඩයක් අපිට හම්බෙනවා. කට්ටිය කොහෙද? රත්නපුරේ. ඊයේද නැංගේ? ඊයේ. 60 නේ. ආයරත්නේ නේ. ඔයාලා? අපි ඊයේ ඇවිල්ලා දැන් උදේ තමයි. ඒ කියන්නේ මේ නලතනියේ හරි කොහෙද නැවතුණාද? සඳකල දැන් නැවතුණා. මළුවේ රෙස්ට් එකක් ගන්න පුළුවන්. ඔව්. හරි. දිගට යන්න අමාරුයි. ටික ගිමන් නිවාගෙන යන්න ඕනේ. අපි මිනිහට එක්ක රෙස් කරමුනේ. ඔව් දැන් අපි හැමෝම සඳකල තැන් ඉඳන් කිලෝමීටර් 2ක වගේ දුරක් ඇවිල්ලා දැන් අපිට මේ පේන්නේ 60 නල්ල තැන්න ඉඳන් සිරිපා කරුණා කරන මාර්ගයට සඳකල තැන්න ඉඳන් එන මාර්ගයේ එකතු වෙන තැන. මේ අපි මහගිරි දඹේ පටන් ගන්න තැන මේ අත්තටත් එක්ක මහගිරි දඹේ පටන් ගන්න තැනට තමයි සඳකල තැනට පාර වැටෙන්නේ. මෙතන ඉඳන් අපි හිමින් සැරේ කරුණා කරන්න ඕනේ. ඉතින් මේ අයියා කියන්නේ මෙතන ඉඳන් මල්ුවටම මීටර 600යි. අපි හිමින් කරුණා කරමු. හම්බෙනවා මේ සිරිපා කරුණා කරලා පාලට යන නඩයක්. ඔයාලා කොහෙද? පැල්මඩුල්ලේ. හරි. ඔකට කොහෙද? අපි ඔක්කොම ඉන්නේ කඩුවෙලේ. කඩුවෙලේ. ඔව්. කීයටද ගියාවේ? අපි ආව අරකට කරගුණ හැකි. රත්නපුරේ පාරට. ඉතින් එනකොට 3ට විතරයිද? 3ට. වන්දනා මළුවට ආව 8:00 විතරද? හරි. නවතිලා ඉඳලා යන්න. දැන් බුස්සාරණයි. හරි බුස්සාරණයි. සඳකල තැන් ඉඳන් එද්දි අපිට හමු වුණ පළවෙනි කඩේ මේක. මේ වෙලාවේ වන්දනා කරන පිරිස අඩුයි. ඒ නිසා ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා තේ එකක් බොන්න පුළුවන්කමක් තියෙනවා මේ වෙලාවේ. උණුවට වඩේ රොටි උළුඳු වඩේ ගන්න පුළුවන්. කෝපි කිරි කෝපි ප්ලේන් ටී මයිලෝ මේ හැම එකක්ම තියෙනවා. සීසන් එක පටන් ගන්න කලින් ඔයාලා මේවා රිපෙයාර් කරනවද ඇවිල්ලා? රහයි. සාමාන්‍යයෙන් නොවැම්බර් මුල රසම රසයි. අපි ආවේ නිකන් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් කිරිතේ එකක් මේක. මේ ඉමේෂ් මල්ලිගේ කඩේ අපි ටිකක් වෙලා කතා කළා. හරි සුවදශීලීව වන්දනා නඩවලට සලකන පිරිසක් ඉන්නේ. ඔයාලත් වන්දනා කරද්දි ටිකක් ගොඩ වෙලා බලන්න.
අපි කලින් දැක්ක වීඩියෝ සහ පොටොස් වල තියෙන නායම තමයි මේ තියෙන්නේ. අපේ ත්‍රිවිධ හමුදායෙන් ඇවිල්ලා මේ ටික හරි ලස්සනට පිළිසකර කරලා තියෙනවා. හැමෝටම දැන් බයක් සැකක් නැතුව සිරිපා කරුණා කරන්න පුළුවන්. මේ ටිකයි මේ නායකයපු කෑල්ලේ මතුවනේ. මේ කොයි කාලේ වගේද මේ පඩිපෙළ? ඔයාලා දන්න විදිහට? මම දන්නේ 1800 ගණන් වල තමයි. 1800 ගණන් වලනේ. ඒ කියන්නේ මේ පඩිපෙළ තියලා දන්වල වලින් අල්ලගෙන තමයි උඩට ඒ කාලේ ගිහින් තියෙන්නේ. 40 ගණන් වල තමයි මේ පාර හදලා තියෙනවා කියන්නේ පඩිපාර. ඉස්සර ඉතින් එනකොට ගෙවල් දොරවල් ලියලා තියලා එනවා කියන්නේ නේ. අම්මලා කාලේ කොහොමද අහලා තින්නේ මේක වන්දනා කරන්න දෙද්දි? උන් තමයි අපි තරත්නේ අපේ අම්මලාම අපේ අම්මලා අත්තම්මලා කියලා තියෙන්නේ එමය. ඉතින් අපි තාමම කෙල්ලේ යන්නේ. යන්නේ ගානේ. අම්මා කියවෙනි පාරද? අපිට අපි මේ මස්කෙලි හිටියේ යන්න අපි ගානක් කියන්න බෑ හැමෝම ඒක වෙන්න. ඉතින් මණ්ඩලේ මේ කියේ පුතේ. ඉතින් වැඩ කරේ මාමා. ඒකෙන් අපි ඉතින් හිතින් ගිහම ආවා. ඒ උනාට දැන් අවබෝධයෙන් වන්දනා කරන්න දැන් අපි කපොත්තිට. අපි මානාවේ මාමිනාවේ හද ආශිර්වාදින් තමයි. මේ පඩිපෙළ ඉවරෙද්දී අපි මළුවේ හිස්සසුම් පාසුම් ගලවගෙන අපිට දැන් වන්දනා කරගන්න පුළුවන්. අපිට හරි ලස්සන කතාවක් අහන්න හම්බුණ සුමන සම්මන් දේවාලේ කපු මහත්තයාගෙන් ශ්‍රීපාදස්ථානය ගැන මෙන්න මේ විදියට. අරුණාව ඒ කියන මහත්තයා ධම්මතේන්ද අඩි 27ක් තමයි ඉන්ද්‍රේණ මාණික්ක තියෙන. අඩි 27ක් යට ඉඳන් ගත කරලා. ඊට පස්සේ ඉතින් ඒකට ඊට පස්සේ පත් වෙන රජවරු නායක හමුදුරුවෝ මිනිස්සු වැඩි වෙන්න පොඩ එහාට අල්ලලා ගල පිටලා උස්සලා ඒ විදිහට තමයි දරස් කරලා තියෙන මිනිසුන් තින්නේ. ඔව් ඉස්සෙල්ලා ඉතින් වැඳලා දංගලේ හරි මොකද ඉදිරිය පහට බහිනවා. ඒක අපි අර දැක්කේ වල ටිකනේ. ආන්නේ පරණ පාරවල ඒක තමයි. දැන් වෙන තැනක වගේ කඳු 500ක් නෙවෙයි මේ සීපාද කන්ද තනි කන්ද. දැන් මේකට අවට තියෙනවා බෑන් සමල්ලේ කුණුදිය පාරුවතේ ධර්මරාජ කියලා දල කියලා ආරස කඳු තුනක්. මේ කඳු තුන තමයි සමල්ල කන්දට ආරසාව තියෙන්නේ. රාවණ රජු භවනා යෝගී විදියට තියෙනවා. සමන්දේ දෙතින මේක ඉතින් අර බුදුහාඳුරෝ වැඩලා සිටිපාදිතිය වට පස්සේ සිටිපාද කන්ද කියනවා. එහෙනම් ඒක මේකට කියන්නේ සමන්ත කොට පරිදි. සමන්දේයන්ග වාසබම්. ඊට පස්සේ සමනල් වෙන ආඳ සමනලකන්. ඊට පස්සේ බුදුහාඳුරෝ වැඩලා සිටිපතෝ තියවන්ත සිටිපාද. අපි දැන් සිරිපා කරුණා කරලා අපි පස් දෙනා පහලට යන්න හදන. දැන් අපි කොළඹ ටික්මන යන්න එපේ. ඒ නිසා නල්ලතන්නියෙන් කොළඹ බස් එකක් ගන්න ආරම්භ දැන් අපි කට්ටිය හැටන් මාර්ගේ තමයි පල්ලෙහාට බහින්නේ. අපි දැන් එන පල්ලෙහාට බහිමු. සුමන සමන් දෙවි පිහිටයි වැඳලා බහින මේ නාටේට වැඳලා බහින මේ නාටේට
දැන් මේ නල්ලතන්නේ සිරිපා කරුණා කරලා අපි ඉවරයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වාරේ බයක් සැකක් නැතුව හැමෝටම සිරිපා කරුණා කරන්න පුළුවන්. ඉතින් සියලුම දෙනාට සුමන සමන්දේ පිහිටයි. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සුමන සමන් දෙවි පිහිටයි වැඳලා බහින